Hello everyone. Welcome to the day 4 of 7-day study challenge. It's 10:15 and let's begin the challenge. ඉතින් අද රෑ වෙලාම මම මේ ස්ටඩි චැලෙන්ජ් එක පටන් ගත්තේ මොකද හෙට මට එක්සෑම් එකක් තියෙනවා. එක්සෑම් එකක් කිව්වට පොඩි ස්පොට් ටෙස්ට් එකක් කියලා එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක තියෙන්නේ අර DSA කියලා මම අර කලින් දවසේ වීඩියෝ එකේ කියපුව මට ලකුණු අඩු වෙච්ච සබ්ජෙක්ට් එකේ. ඉතින් මම රෑ 1 වෙනකම්ම වැඩ කළා. මං හිතාගෙන හිටියේ කොහොම හරි කළා වැඩ ටික ඉවර කළාම නිදා ගන්නවා කියලා. ඒ වුණාට මට එහෙම කරන්න බැරි වුණා. මොකද එදා රෑ හොඳටම වැස්සා. උදේ වෙනකනොත් වැස්සා. ඉතින් මට නින්දත් කියපු නිසා පොඩ්ඩක් වෙලාත් මදි වෙලා හිටපු නිසා ටෙස්ට් එක කරන ටිකවත් උදේවරුේ ටිකවත් වීඩියෝ කරන්න නම් හම්බුන්නේ නැහැ. කෙලින්ම මම දවල්ට කාලම තමයි වීඩියෝ එක කන්ටිනියු කරන්න පටන් ගත්තේ. දවල්ට කාලා කන එකත් වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා ඇත්තම කිව්වොත් ඊට පස්සේ මම මගේ ඩෙසර්ට් එක හදාගන්න වීඩියෝ ක්ලිප්ස් තමයි ඔය තියෙන්නේ. ඉතින් මේක ඩෙසර්ට් එකක් කිව්වට නිකන් ගොඩක් අමාරු දෙයක් නෙවෙයි. කෙසෙල් වලට අයිස්ක්‍රීම් දාලා තමයි කන්න යන්නේ. දැන් ඉතින් ඔය අයිස්ක්‍රීම් එක අරගන්න ගිහලා මගේ නියපොතු ටික කඩා ගන්න බැරි නිසා මම එතන ළඟ තිබ්බ හැන්දකින් ඒ අයිස්ක්‍රීම් පෙට්ටිය අරගන්න තීරණය කළා. ඇත්තටම ඇයි අයිස්ක්‍රීම් පෙට්ටිය ඔය තරම් තදට හදන්නේ? ඒකෙන් වැඩක් නැහැ. දැන් ඊට පස්සේ මගේ හිතේ හැටියට මං අයිස්ක්‍රීම් බෙදා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් මේ වැස්සෙත් අයිස්ක්‍රීම් කන්නේ කොහොමද කියලා කියනවා නම් මං එහෙම කරන්නේ මොකද මං අයිස්ක්‍රීම් වලට ඒ තරම්ම ආස නිසා. ඉතින් හදලා ඉවර වුණාට පස්සේ ඔන්න ඔය විදිහට තමයි මගේ ඩෙසර්ට් එක තිබ්බේ. වැඩි ලස්සන නැහැ. ඉතින් කෙසෙල් ටිකක් උඩට අයිස්ක්‍රීම් දාලා තියෙනවා. දැන් ඉතින් කොච්චර වැස්සත් කමක් නැහැ මට වැඩ කරන්න වෙනවා. මොකද ෆයිනල් එක්සෑම්ස් උත් ළඟම එනවා. මේ ඉන්න තියෙන තත්ත්වයට වඩා මම ගොඩක් මහන්සිලා වැඩ කරගන්න ඕනේ. කොහොම හරි ෆයිනල් එක්සෑම් එකේ රිසල්ට් එකක් ගන්න නම්. කොහෙද ඉතින් මම වැඩ කරන්න හිතද්දිම වැස්සත් වහින්න පටන් ගන්නවනේ. වැස්ස වහිනවට තරම් මම මේ ලෝකේ ආස දෙයක් තවත් නැහැ. ඒ වුණාට වැඩ කරන්න තියෙනකොට වැස්ස වහිනවට නම් මං ඒ තරම් ආස නැහැ. ඊට පස්සේ රෑ කෑම විදිහට මට ආප්ප ලැබුණා. ඉතින් ඊට පස්සේ ආප්පවල රස බලන ගමන් ආපහු මට වැඩ කරගෙන යන්න තමයි තියෙන්නේ. ඔහොම රස කර කෑවට බලන්නකො තව ටිකකින් මට වෙන වැඩේ. හොඳ වෙලාවට වතුර බෝතලයක් ළඟ තිබුණ කියලා හිතෙන විදිහේ වැඩක් තමයි මට නම් උනේ. People who make lunaberries for appa, why do you make it so spicy? උදේවරුේ ෆෝකස් එක හරියට තියාගන්න පුළුවන් වුණාට රෑ වෙලා නම් මට ඒ තරම් ෆෝකස් කරන්න බැරි වුණා. ඉතින් බැරිම තැන මම ඇවිද පාඩම් කරන්න පටන් ගත්තා. ඉතින් ඉස්සර O level කාලේ නම් මම ওই ක්‍රමේ හරියට පාවිච්චි කළා. ඒ වගේම ඇවිද පාඩම් කරන එක මට හරියම ඉෆෙක්ටිව් වුණා. ඒ වුණාට A level වලට එද්දි ගොඩාක් පාඩම් කරන්න තියෙන නිසා මම ඒ ක්‍රමේ පස්සේ ඉතින් අතහැරලා දැම්මා. ඊට පස්සේ මට ෆෝකස් එක හදාගන්න ටිකක් අමාරු වෙච්ච නිසා මම මගේ දවස මැන්ඩලා ආර්ට් එකක් කරලා ඉවර කරන්න තීරණය කළා. So then at least I can go to sleep with a peaceful mind.